ඇමරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයත් දැන් නූලකින් එලිලා තියෙන තත්වයට ඇවිත්. ලෝකයේ තෙල් සහ ගෑස් වලින් 20%ක් රැගෙන යන තීරණාත්මක හෝමුස් සමුද්‍ර සංධිය අසන්නේ නැව් 1400කට වැඩි ප්‍රමාණයක් තාමත් හිර වෙලා තියෙනවා. සටන් විරාමය නිවේදනය කිරීමෙන් පස්සේ සමුද්‍ර සංධිය හරහා පළමු පැය 24 තුල ගමන් කළේ යාත්‍රා 11ක් විතරයි. ගිවිසුමේ පොරොන්දු වන විදිහට සමුද්‍ර සංධිය නැවත විවෘත කරනකම් ඇමරිකානු හමුදා ගුවන් යානා සහ නෞකා හිටිය තැන්වලම ඉදී කියලා සහ කලින් එල්ල කළ ප්‍රහාරවලටත් වඩා දරුණු ප්‍රහාර එල්ල වෙයි කියලාත් ඇමරිකාව අනතුරු අඟවනවා. මේ අතරේ සටන් විරාමයට ලෙබනනියත් ඇතුළත් බව ප්‍රකාශ කළත් ඊශ්‍රායලය ඒක ප්‍රතික්ෂේප කරමින් ලෙබනනයට දිගටම දරුණු ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. ඉරානය නැවතත් හෝමුස් සමුද්‍ර සංධිය නිල වශයෙන් වසා දමමින් මේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වනවා. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී සාම සාකච්ඡා හෙට හෝ අනිද්දා ආරම්භ වෙන්න නියමිතයි. ඒත් යුරේනියම් වැඩි දියුණු කිරීම, ලෙබනන ප්‍රහාර, හෝමුස් නැවත වසා දැමීම ගිවිසුමේ ඇත්තම කරුණු වගේ හැම ප්‍රධාන කාරණයක් ගැනම පාර්ශවයන් අතර ගැඹුරු එකඟ නොවීම තියෙනවා. සටන් විරාමයේ සහ සාම සාකච්ඡා අතරමැද තාමත් විවෘත නොවුණු හෝමුස් සමුද්‍ර සංධියේ දැන් තත්වය ගැන අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. රැඩිකල් ශ්‍රී ලංකා YouTube channel එක ඔස්සේ සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න ඔබට ආරාධනා කරනවා. Radical Sri Lanka brings the world to your screen. Subscribe for your daily international news update. Radical Sri Lanka International Update. Stay informed. Stay global. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රුත් සෝෂල් ඔස්සේ ඍජු අනතුරු ඇඟවීමක් නිකුත් කරනවා. ඉරානය සැබෑ ගිවිසුමට සම්පූර්ණයෙන්ම අනුකූල වෙනකම් සියලුම ඇමරිකානු නැව්, ගුවන් යානා සහ හමුදා නිලධාරීන් ඒ ස්ථානවලම රැඳී ඉන්න බවට. එහෙම නොවුනොත් ආයෙත් ප්‍රහාර ආරම්භ වෙන බවත්, ඒ ප්‍රහාර මීට කලින් කවුරුවත් දැකලා නැති තරමේ විශාල සහ ශක්තිමත් ප්‍රහාර වෙයි කියලාත් ට්‍රම්ප් කියනවා. සටන් විරාම ගිවිසුමේදී ට්‍රම්ප් කරුණු දෙකක් ඉල්ලා සිටියා. එකක් තමයි ඉරානයට න්‍යෂ්ටිකාවියක් තියාගන්න බෑ. අනෙක තමයි හෝමුස් සමුද්‍ර සංධිය විවෘතව සහ ආරක්ෂිතව තියෙන්න ඕනේ. මේ නිසාම ඉරානය නැවත සමුද්‍ර සංධිය වසා දැමීමට ගත්ත තීරණය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි එකක් බව දවල මන්දිරය කියනවා. සටන් විරාමයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පස්සේ ඊශ්‍රායලය මිනිත්තු 10ක් වගේ කාලයක් ඇතුළත ලෙබනනයේ පුරා ඉලක්ක 100කට වැඩි ප්‍රමාණයකට පහර දුන්නා. ඒක මාර්තු 1 වෙනිදායින් පස්සේ එළවුණු විශාලතම ප්‍රහාර රැල්ල. හිස්බුල්ලා නායක නයිම් කසෙම්ගේ බෑනා සහ පුද්ගලික ලේකම් අලි යූසුෆ් හර්ෂි ඝාතනය කළ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කළා. ලෙබනනයට එළවන ඊශ්‍රායල ප්‍රහාර උත්සන්න වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට හදිසි පැමිණිල්ලක් ගොනු කරන්නත් බේරුට් කෙරෙහි රාජ්‍ය සම්පූර්ණ පාලනය වහම ශක්තිමත් කරන ලෙස රටේ ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දීමටත් ලෙබනනයේ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ලෙබනනයේ අගමැති නවාෆ් සලාම් කිව්වා. ඔහු එක් සටහනක් තබමින් කිව්වේ ඊයේ ඊශ්‍රායලයේ භයානක උත්සන්න වීම කලාපයේ යුද්ධය අවසන් කිරීමට දරන සියලු උත්සාහයන්ට පටහැනි බව සහ ජාත්‍යන්තර නීතියේ සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම අමුවේ නොසලකා හරින බව. ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයිඩ් ඛතීබ් සාදීත් මේ ප්‍රහාර සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් විදිහට හඳුන්වනවා. ගිවිසුම පිළිගත් වහම ඒ විදිහට ප්‍රහාර එල්ල කිරීම ජන සංහාරයකට සමාන බවයි ඔහු කියන්නේ. ලෙබනන යුද්ධය අවසන් කිරීම ගිවිසුමේ කොටසක් බව ඉරාන විදේශ අමාත්‍යවරයා කියනවා. සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙක් වුණ පාකිස්තානයත් කියන්නේ ගිවිසුමට ලෙබනනය ඇතුළත් බව. ඒත් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියන්නේ ලෙබනනය ඇතුළත් වෙන්නේ නැහැ කියලා. මේ වගේ පසුබිමක හෝමුස් සමුද්‍ර සංධිය තාමත් අවුල් සහගත තත්වයකයි තියෙන්නේ. ඉරානය තාමත් නැව්වලට තෙල් බැරලයකට ඩොලර් 1ක් දක්වා ප්‍රවාහන ගාස්තු ගෙවිය යුතු බවත් සමුද්‍ර සංධිය තරණය කරන්න කලින් ඉරාන නාවික හමුදා සමග සම්බන්ධීකරණය කළ යුතු බවත් කියනවා. අනුමැතියකින් තොරව හෝමුස් සරහා යන්න උත්සාහ කරන ඕනම යාත්‍රාවක් විනාශ වෙන බවට VHF රේඩියෝ පණිවිඩයක් මගින් තර්ජනය කරලා තියෙනවා. ලරක් දූපතට උතුරින් සහ දකුණින් විකල්ප මාර්ග භාවිත කරන්න කියලා නැව්වලට උපදෙස් දෙමින් ඉරානය විධිමත් මාර්ගෝපදේශ නිකුත් කළා. සාම්ප්‍රදායික දකුණු මාර්ගය අනතුරුදායක බවත් ඒකේ බිම්බෝම්බ තියන්න පුළුවන් බවටත් ඉරානය අනතුරු ඇඟවීම් කළා. ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා කිව්වේ වොෂින්ටනය තෙහෙරානයේ කොන්දේසි 10න් 3ක්ම කඩ කරපු බව.
ඉරාන යුරේනියම් වැඩි දියුණු කිරීම පිළිගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමක් ඒ අතර වෙනවා. ගල්ෆ් සහයෝගිතා කවුන්සිලේ රටවල් සියල්ලම නිදහස් නාවික ගමනාගමනයේ ඉල්ලා සිටියත් ඒ සඳහා වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සටන් විරාමයටත් කලින් රුසියාව සහ චීනය විසින් නිෂේධ බලය භාවිත කරලා අවහිර කළා. හෝමුස් සමුද්‍ර සංධියේ අර්බුදයේ ඇතුලේ ගැඹුරු මූල්‍ය අර්ගලයකුත් දිගහැරමින් තියෙනවා. ඉරානය ඇතැම් නැව්වලින් ප්‍රවාහන ගාස්තු අය කරන්නේ ඇමරිකානු ඩොලර් වලින් නෙවෙයි චීන යුවන් වලින් හෝ ක්‍රිප්ටෝ මුදල් ඒකකයෙන් කියලා වාර්තා වෙනවා. චීනයේ වාණිජ අමාත්‍යාංශය මේක තහවුරු කළ බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීනය දැනටමත් ඉරානයේ තෙල් වලින් 80%කට වඩා මිලදී ගන්නවා. යුද්ධයේ අතරතුර පවා ඔවුන්ගේ වෙළඳාම ගැටුම් වලට කලින් මට්ටමට ආසන්නව තමයි පැවතුනේ. ඉරානය සහ චීනය එක්ව ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලර් ආධිපත්‍යයට සෙමින් අභියෝග කරන්න සමුද්‍ර සංධිය භාවිත කරනවා. ඒත් විශේෂඥයින් නම් කියන්නේ ප්‍රවේශම් වෙන්න කියලා. මොකද ගෝලීය වශයෙන් දේශ සීමා වෙළඳාමෙන් 3.7ක් වගේ ප්‍රමාණයකට තමයි යුවන් බලපාන්නේ. 57%ක්ම ඩොලර් වලින් සිදු කරනවා. හාවර්ඩ් ආර්ථික විද්‍යාඥ කෙනත් රොගොෆ් එක විස්තර කරන්නේ කපා දැමීමේ ක්‍රමානුකූල ක්‍රියාවලියක් මිස හදිසි මාරුවක් නෙවෙයි කියලා. විශේෂඥයින් කියන්නේ දුරදිග යන ඩොලරීකරණය සඳහා ගල්ෆ් රාජ්‍යයන්ගේ සහභාගීත්වය අවශ්‍ය වෙන බව සහ ඒ රටවල් ඔක්කොම 1970 ගණන් වල ඉඳන්ම ඩොලර් වලින් තෙල් මිල නියම කරලා තියෙන බව. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නොවෙනස්ව පවතිනවා. වැඩි දියුණු කරපු යුරේනියම් ඉවත් කරන්න එක්සත් ජනපදය ඉරානය එක්ක කටයුතු කරන බව ට්‍රම්ප් කිව්වත් ඉරානයේ පරමාණුක බලශක්ති ප්‍රධානියා යුරේනියම් වැඩි දියුණු කිරීම සඳහා වන ඕනෑම සීමාවක් තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඉරානය තවදුරටත් සැලකිය යුතු තර්ජනයක් එල්ල නොකරන බව කියමින් ආරක්ෂක ලේකම් පීට් හෙන්සෙත් හමුදා ජයග්‍රහණයක් ප්‍රකාශ කළත් ඉරාන හමුදාව ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා. ඒ තමයි ඊශ්‍රායලයට සහ ඇමරිකාවට ඔවුන්ගේ කොන්දේසි පිළිගන්න ඉරානය බල කළ බව. ඉස්ලාමාබාද් වල බොහෝ විට හෙට හෝ අනිද්දා සාම සාකච්ඡා ආරම්භ වෙයි. සටන් විරාමයක් ක්‍රියාත්මක වුණත් ලෝකයට සැනසුම් සුසුමක් හෙලන්නවත් ඉඩ නොතියා පැය 24ක් යන්නත් කලින්ම සටන් විරාමයේ කොන්දේසි කඩ වෙලා තියෙනවා. ඉතින් මේ බින්දෙන සුළු සටන් විරාමයට නොනැසී පවතින්න පුළුවන් වෙයිද? නැත්නම් හෝමුස් සමුද්‍ර සංධිය සහ ගෝලීය ආර්ථිකය නැවත වරක් ව්‍යසනයක අද්දරට තල්ලු වෙයිද කියලා මේ මොහොතේ ලෝකෙම බලාගෙන ඉන්නවා. මේ වගේ ලෝකයේ පුරා උණුසුම් පුවත් දැනගන්න රැඩිකල් ශ්‍රී ලංකා YouTube channel එක දැන්ම subscribe කරන්න. අලුත්ම news ඉක්මනින්ම දැනගන්න bell icon එකත් click කරන්න. තවත් අයට බලන්න වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාලා දැනගන්න කැමති තවත් දේවල් ගැන වගේම ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. Thank you.